මල හරිම සීතලයි. වව්. Hi everyone on the first time තමයි මම vlog එකක් අරගෙන ආවේ මේක short video එකක්. ඉතින් ඔයාලා මගේ video එකට කැමති නම් මෙන්න මේ emoji එක comment එකක් දාගෙන යන්න. අපි මේ යන්නේ හපුතලේට නුවරඑළිය. ඇත්තටම මේ යන්නේ මට නුවරඑළිය shoot එකක් තියෙනවා. ඒකට තමයි මේ යන්නේ. අපි හිටිය හොටෙල් එකේ මෝර්නිං වීව් එක තමයි මේ තියෙන්නේ. මම හරිම ආස ළමෙක් ෆ්‍රෙෂ් මිල්ක් කිරි පැකට් වගේ දේවල් බොන්න. ඉතින් මේ කඩේ තියෙන්නේ හපුතලේ කන්ද නගිනකොටම. ඉතින් ඔයාලත් රසමලස එල කිරි එකක් බීලා මෙතනින් යන්න. ඉතින් අපි මේ කිරි එකක් බීලා මේ යන්නේ එඩිසන් බංගලෝ එක බලන්න. ගොඩක් දවසක් මෙතැන්ට ආවට ඇත්තටම මේ බංගලෝ එක බලන්න එන්න හම්බුන්නේ නැහැ. මොකද එන හැම දවසකම සෙනඟ ගොඩක් හිටපු තැනක් මෙතන. ඉතින් ඔයාලත් ගිහින් ඇති. මම ඇත්තටම මෙතනට ගියේ ෆස්ට් ටයිම්. ඇත්තටම ලස්සනයි මේ බංගලෝ එක. අපි මේ ඔහිය පැත්තෙන් නුවරඑළියට යන ගමන් ඉන්නේ. මේ වයිබ් එක ගැන ඉතින් අමුතුවෙන් කියන දෙයක් නෑනේ ඔයාලට නේද? ඉතින් ඔහිය පැත්තෙන් යනකොට චූටි දේවාලකුත් හම්බෙනවා. ආසයි ගණේෂ්ට. ඉතින් ගණදේවිය බඳලා මම ඉතින් හැමදාම මෙතනින් යන්නේ. මේ ඉන්නේ ගණේෂ්. එකකුත් ගහමු. ඔන්න අපි හොටින් පේසල්ට අම්බෝ මේ තැනන මේ වයිබ් එක මේ ෆීලිං එක මේ මීදුම අම්බෝ මන්නම් කියන්න තේරෙන්නේ නැහැ. හරිම සීතලයි. ඒ මොකද මම කිසිම සේෆ්ටි එකක්වත් නැතුව මෙන්න මේ ඇවිල්ලා මෙහෙම අපි හොටෙල් එකකට ආවා. අම්මෝ හරිම ලස්සනයි. ඩ්‍රෙස් එකක්වත් නැහැ මං ළඟ. දාගෙන සීතලයි. මාව ගොඩක් තෙමුණා සහ මට සීතලයි. ඉතින් මම ටක් ගාලා චේන්ජ් කරගත්තා. මේ විව් එක බලන්නකෝ. මම මේ කාටද හොගාලා බයි කියන්නේ. මෙන්න මේගොල්ලන්ට තමයි බයි කියන්නේ. අනේ ගොඩක් වෙලා තිස්සේ ඉඳන් මල් ළඟට වෙලා මං ඔය වීඩියෝස් ෆොටෝස් ගන්නකම් මේ ගොල්ලු ටික හිටියා. ඉතින් මන් දිහා බලාගෙන මගේ මේ විකාර ඔක්කොම ටික මේගොල්ලෝ බලාගෙන හිටියා. මොකද්ද මේ කරන්නේ? සුදු පාටත් ඇඳගෙන මේ මල් ටිකකුත් අතේ තියාගෙන සෑහෙන වෙලාවක් මන් දිහා බලාගෙන හිටියා. ඉතින් ඇත්තටම මමත් ඒගොල්ලන්ත් එක්ක ඇත්තටම මට යන්න ඕන වුණා. මට එතනට යන්න ඕන වුණා. යාළ ගාවට ළඟට යන්න ඕන වුණා. මේ මින් ඔය ඉන්නේ ඔතන ඉන්න කෙනෙක්. එයා ඔහොම සෑහෙන්න වෙලාවක් මන් දිහා බලාගෙන හිටියා. මං ගාවට ආවේ නෑ. මට යන්න ඕනෙත් වුණා. ඌ අපි බය වුණා අක්කේ. ඔයාව දැකලා ඔන්න ඔය ගන්න වීඩියෝ එකක් අරගෙන ඉක්මනට යන්න අපිට මෙතන කන්න පරක් වෙනවා කියලා ඇත්තට මේගොල්ලෝ කියනවා ඇති නේද අනේ. ඒ උනට කමන්නේ හොම ඉතින් මන් දිහා බලාගෙන හිටියනේ මගේ අක්කේ මට එන්න බෑ ඔයා ගාවට. ඔය වීඩියෝ එකකුයි ෆොටෝ එකකුයි අරගෙන යන්න. ඇත්තට මේව කියනවා ඇති නේද අනේ පව්වනේ. කමක් නෑ මං ගාවට වෙලා හිටියනේ. ඒ ඇති මට. වව්. මානව ලස්සනයි. මේ බලන්නකෝ මේ මීදුම. යන තැන මේගොල්ලෝ ඉන්නවා. අනේ මන් දන්නේ නැහැ ඉතින්. ඉන්නවා. කෑ ගන්න බා. අම්මෝ මෙයා ගැට් එක බලන්නකෝ. ඔන්න අපි හොටල් ප්ලේස් වල ඉඳන් මගේ ෆේවරිට්ම චීස් කේක් එක කන්න ආවා. චක්‍රෝ එකට. අම්බෝ මාරම රසයි.
චීස් කේක් කාලා පට්ටිපොලට ආවා. මේ තියෙන්නේ පට්ටිපොල ස්ටේෂන් එක. අපි ඊට පස්සේ හොටෙල් එකට චෙකින් වුණා. එන්න මාත් එක්ක මගේ රූම් එක ඔයාලට පෙන්නන්නම්. චුට්ටක් ඉන්න. ඔහොම ඉන්න. ටඩන්! මේ තියෙන්නේ අපේ රූම් එක. ටටටන්! මං ඉක්මනට වොෂ් එකක් දාගත්තා. ඊට පස්සේ අපි ඩිනර් වලට ගියා. හෙට උදෙන්ම රෙඩි වෙන්න ඕනේ ෂූට් එකට. Good morning. ඉතින් ෂූට් එක ඉවර වෙලා මම දැන් වොෂ් එකක් දාගෙන මගේ ස්කින් කෙයාර් කරන ගමන් ඉන්නේ. මම සාමාන්‍යයෙන් ගෙදර ඉද්දී වැඩ කරද්දී කොහේ හරි යද්දී මේ වගේ ස්කින් කෙයාර් කරද්දී සින්දු අහන කෙනෙක්. ඇත්තටම කිව්වොත් මම නිතරම සින්දු අහන ළමෙක්. ඔයාලත් එහෙමද? අපි දැන් චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. ඉතින් මගේ වීඩියෝ එකට කැමති නම් මං කිව්ව ඉමෝජි එකක් දාන්න. මොන හරි මිස්ටේක්ස් තියෙනවා නම් ඒකත් කියන්න. ඊළඟට ඕන වීඩියෝ එකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි බයි. සතුටින් ඉන්න.